හායි යාළුවනේ, ඔයාලව මගේ channel එකට ආදරයෙන් පිළිගන්නවා. අපි හැමෝම කැමති හැමදාම ලස්සනට පිරිසිදුවට ඉන්න. විශේෂයෙන්ම නවයෝන් විය කෙනෙක් නම් මේ කාලෙදි සමේ ඇතිවන හෝමෝන වෙනස්කම් නිසා කුරුලා එන එක, මූණේ තෙල් ගතිය වැඩි වෙන එක සාමාන්‍ය දෙයක්. හැබැයි ගොඩක් අය මේ කාලෙදි එක ජාතියේ කෙමිකල් මූණේ ගාලා තියෙන ලස්සන නැති කරගන්නවා. ඒ නිසා අද මම ඔයාලට පෙන්වන්න යන්නේ ටීනේජ් කෙනෙක්ට ගැලපෙනම ආරක්ෂිතම සහ මම පාවිච්චි කරන නිෂ්පාදන මොනවද කියලා. ඒ වගේම channel එකට යන්න කලින් මගේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. පළවෙනි වැදගත්ම පියවර තමයි මුහුණ හොඳින් පිරිසිදු කරගන්න එක. දවස පුරාම දූවිලි, තෙල් මූණේ රැඳෙන නිසා අනිවාර්යෙන් ෆේස් වොෂ් එකක් පාවිච්චි කරන්න. මම පාවිච්චි කරන ෆේස් වොෂ් එක තමයි මේ තියෙන්නේ. මේක පොන්ඩ්ස් එකේ බ්‍රයිට් බියුටි ෆේස් වොෂ් එක. මේකේ නයිසිනමයිඩ් සහ විටමින් B3 අඩංගු වෙලා තියෙනවා. ඒ නිසා ඔයාලගේ මූණේ ලප කැලල් අඩු කරගන්න ඔයාලට මේ ෆේස් වොෂ් එක පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට දෙවෙනි පියවර තමයි ටෝන් එකක් යූස් කරන එක. අපි ෆේස් වොෂ් එකක් පාවිච්චි කරාට පස්සේ අනිවාර්යයෙන්ම ටෝන් එකක් යූස් කරන්න ඕනේ. මම පාවිච්චි කරන්නේ ඉවෝන් එකේ රෝස් ටෝන් එක. මේක 395ක් වගේ මුදලක් තමයි වෙන්නේ. ටෝන් එකක් පාවිච්චි කිරීමෙන් මුහුණේ තියෙන සිදුරු වසා ගන්න පුළුවන්. ඔයාලට කැමති ටෝන වර්ගයක් යූස් කරන්න පුළුවන්. ඊළඟට මම පාවිච්චි කරන ක්‍රීම් එක තමයි පොන්ඩ්ස් එකෙන් බ්‍රයිට් බියුටි ෆේස් ක්‍රීම් එක. මේ ක්‍රීම් එක නයිසිනමයිඩ් අඩංගු වෙලා තියෙනවා. මේකෙන් පුළුවන් අපේ මූණේ තියෙන කුරුලෑ ලප කැරල් ඉවත් කරගන්න. මේක මම පාවිච්චි කරන්න අරන් සතියක් වගේ. මගේ මූණේ තිබුණු ලප කැලල් ගොඩක් දුරට ඉවත් වුණේ මේ ක්‍රීම් එක නිසා. මේ ක්‍රීම් එක වැඩිය ඝන ස්වභාවයක් නැති නිසා මූණට හොඳින් උරා ගන්නවා. ඔයාලට මේ ක්‍රීම් එක පාවිච්චි කරලා වෙනස බලා ගන්න පුළුවන්. මේ ක්‍රීම් එකත් 590ක් වගේ මුදලක් තමයි උනේ. ඔයාලට දැන් පේනවා ඇති මේ ක්‍රීම් එක හොඳට ඇබ්සෝබ් වෙනවා කියලා. මේක ගෑවට පස්සේ මුහුණේ බ්‍රයිට් ගතියක් එවෙලෙම බලා ගන්න පුළුවන්. ඔයාලත් පාවිච්චි කරලා වෙනස බලන්න. ඊළඟ වැදගත්ම පියවර තමයි සන් ක්‍රීම්. අපි මොයිස්චරයිස් ක්‍රීම් ආලේප කරාට පස්සේ සන් ක්‍රීම් එකක් අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. අවුවට යන්න කලින් තමයි සන් ක්‍රීම් පාවිච්චි කරන්න ඕනේ. මම පාවිච්චි කරන්නේ නේචර් සීක්‍රට් එකේ සන්ස්ක්‍රීන් ලෝෂන් එක. ඔයාලට ගැලපෙන හොඳ සන්ස්ක්‍රීම් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට අනිවාර්යෙන් බොඩි ලෝෂන් එකක් යූස් කරන්න ඕනේ. මේ වැස්ලින් එකේ හෙල්දි බ්‍රයිට් ක්‍රීම් එක නම් අපේ සමේ පැහැපත් බව රැකගන්න හොඳම බොඩි ලෝෂන් එකක්. මේ බොඩි ලෝෂන් එක 470ක් වගේ මුදලක් තමයි වෙන්නේ. මේකත් මම පාවිච්චි කරපු ක්‍රීම් එකක්. මේක Forever එකේ Gold Brightening Day ක්‍රීම් එකක්. මේකෙත් නයිසිනමයිඩ් සහ විටමින් C සහ E අඩංගු වෙනවා. මේක පාවිච්චි කරනකොට ඔයාලට මූණ
පොඩි රන්වන් පැහැයක් දැකගන්න පුළුවන්. මේ ක්‍රීම් එකේ පාට කහ පාටක් වගේ තමයි තියෙන්නේ. මේකත් මූණට හොඳට ඇබ්සෝබ් වෙනවා. ඊළඟට ඩියෝඩ්‍රන් එකක් පාවිච්චි කරන එක. ඔයාලගේ අත්යට අඳුරු පැහැය වැඩි නම් මේ ජැනට් එකේ පින්ක් කලර් ඩියෝඩ්‍රන් එක පාවිච්චි කරන්න පුළුවන්. මේකේ පැහැදිලිවම සඳහන් වෙනවා අත්යට අඳුරු බව නැති කරනවා කියලා. නවයුන් වයසේ ළමෙක් නම් අනිවාර්යයෙන්ම ඩියෝඩ්‍රන් එකක් පාවිච්චි කරන එක හරිම වැදගත්. මේ තමයි මම උදේට පාවිච්චි කරන මගේ ස්කින් කෙයාර් රූටීන් එක. දැන් අපි බලමු රාත්‍රියට මම පාවිච්චි කරන්නේ මොනවද කියලා. මුලින්ම තියෙනවා මේ Vivea එකේ Bright Clear Foaming Face Wash එක. මේකේ විටමින් C අඩංගුයි. මේකේ සඳහන් වෙනවා ඔයිලි ස්කින් එකට සහ ඇක්නි ස්කින් එකට පාවිච්චි කරන්න පුළුවන් කියලා. මේක 530ක් වගේ සුළු මුදලක් තමයි වෙන්නේ. ඇත්තටම මගේ මුහුණෙත් කුරුලෑ ලප කරල් ගොඩක් තිබුණා. මම මේක පාවිච්චි කරන්න අරගෙනත් සති 2ක් වගේ තමයි වෙන්නේ. ඇත්තටම මගේ මූණේ තිබුණු කුරුලෑ ලප කරල් මැකිලි ගියේ මේ ෆේස් වොෂ් එක නිසා. ඊළඟට Vivea එකේ ටෝන එක. මේ ටෝන එකෙත් විටමින් C අඩංගු වෙනවා. මම එකම රේන්ජ් එකේම ෆේස් වොෂ් ටෝන තමයි පාවිච්චි කරන්න ගත්තේ. මේකත් 900ක් වගේ මුදලක් තමයි උනේ. අනිවාර්යෙන් අපි ෆේස් වොෂ් එකකට පස්සේ ටෝන එකක් යූස් කරන්නම ඕනේ. මේවයි සුවඳට නම් මං හරිම කැමති. ඊළඟට සීරම් එක. මේක මේ Vivea එකේම Bright Radiance සීරම් එක. මේක 1200ක් වගේ මුදලක් තමයි වුණේ. අපි මුලින්ම ෆේස් වොෂ් එක පාවිච්චි කරලා ඊට පස්සේ ටෝන එක යූස් කරලා සීරම් එක මූණේ ඇප්ලයි කරන්න ඕනේ. මේ සීරම් එක මූණට හොඳින් ඇබ්සෝබ් වෙනවා. කිසිම තෙල් ගතියක් නැහැ. මේ තියෙන මම කලින් යූස් කරපු සීරම් එක. මේකත් Vivea එකේම නයිට් සීරම් එක. මේකනුත් මට හොඳ රිසල්ට් තිබුණා. ඒකම තමයි මං ඒ රේන්ජ් එකේම ප්‍රොඩක්ට් පාවිච්චි කරන්න ගත්තේ. ඔයාලගේ මුහුණේ තියෙන අඳුරු බව නැති කරගන්න හොඳම විසඳුම තමයි මේක. ඊළඟට Vivea එකේම ජෙල් ක්‍රීම් එක. මේකත් විටමින් C අඩංගු
ඔයිලි ඇන් ඇක්නි පොරන් ස්කින් එකට ගැලපෙනම ජෙල් ක්‍රීම් එක. අපි අනිත් ප්‍රොඩක්ට් පාවිච්චි කරලා අවසානයේදී තමයි ජෙල් ක්‍රීම් එක මුහුණට ඇප්ලයි කරන්නේ. ඔයාලා සතියක් පාවිච්චි කරන් බලන්න. සතියක් යද්දී ඔයාලට පුදුම වෙනසක් බලා ගන්න පුළුවන්. මේ ප්‍රොඩක්ට් එකිනෙකට තියෙන්නේ හරිම කාම් සුවඳක්. ඊළඟට මම පාවිච්චි කරන මෙන්න මේ අයි සීරම් එක. මේක ඇස්සට කළු ගතිය නැති කරගන්න පුළුවන්. මේ නිෂ්පාදනයේම සඳහන් වෙනවා මේක ඇස්සටේ ඉදිමුමටත් ගොඩක් හොඳයි කියලා. ඔයාලා රාත්‍රියේ නිදි මරණ කෙනෙක් නම් මේ ජැනට් එකේ අන්ඩර් අයි රෝලර් එක පාවිච්චි කරලා බලන්න. මේකෙන් හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. මම දැන් අවුරුද්දක් තිස්සේ පාවිච්චි කරන්නේ මේ ප්‍රොඩක්ට් එක. මේක 695ක් වගේ මුදලක් තමයි වුණේ. ඊළඟට මම පාවිච්චි කරන බොඩි ලෝෂන් එක තමයි මේක. මම රාත්‍රියට විතරයි පාවිච්චි කරන්නේ. මේක වෙල්වට් පිටින් හඳුන්වා දුන්නු නව විටමින් C බොඩි ලෝෂන් එක. මේකේ ඔරෙන්ජ් ඇන් ෂියා බටර් අඩංගු වෙනවා. මේකේ ළමයි පුදුම සුවඳක් තියෙන්නේ. ඔයාලත් පාවිච්චි කරලා බලන්න. මේකත් 400ක් වගේ මුදලක් තමයි උනේ. මේ ක්‍රීම් එකේ පාටත් කහ පැහැයට හුරු පාටක් තමයි තියෙන්නේ. ඒකත් හැමට හොඳින් නුරා ගන්නවා. මේක සීරම් ලෝෂන් එකක් නිසා ගාගෙන ඉන්නත් හරිම පහසුයි. මම යූස් කරන්නේ ඒකෙම බොඩි වොෂ් එක. මේකත් වෙල්වට් එකේ අලුතෙන් අඳුන්වා දීපු බොඩි වොෂ් එක. මේකෙත් ඔරෙන්ජ් සහ ෂියා බටර් අඩංගු වෙනවා. මේක ගහලත් තියෙනවා මොයිස්චර් සොප් ස්කින් කියලා. මේක 370ක් වගේ මුදලක් තමයි උනේ. ඊළඟට අනිවාර්යයෙන්ම ඔයාලා පුට් ක්‍රියා ක්‍රීම් එකක් පාවිච්චි කරන්න. මේක මේ නේචර් සීක්‍රට් එකේ මම කලින් පාවිච්චි කරේ පොරේව එකේ ප්‍රොඩක්ට් එකක්. මේ වගේ පුට් ක්‍රීම් එකක් පාවිච්චි කරද්දී ඔයාලගේ කකුල් වල වියලි ගතිය, ඒ වගේම කකුල් පැලෙන එක නවත්ත ගන්න පුළුවන්. මේක 520ක් වගේ මුදලක් තමයි උනේ. අනිවාර්යයෙන්ම අපි ළඟ තියෙන්න ඕන දෙයක් තමයි මේ ඇලෝ ජෙල් එක. අපේ මුහුණේ තියෙන තෙතමනේ රඳවා ගන්න පුළුවන් හොඳම විසඳුම තමයි මේක. ඒ වගේම මේක ඇසට කළු ගතියට පාවිච්චි කරන්න පුළුවන්. මේක මේ මගේ ළඟ තිබුණු දෙවනි නේචර් සීක්‍රට් ප්‍රොඩක්ට් එක. මම කලින් පාවිච්චි කරපු එකත් මට රිසල්ට් තිබුණා. ඒ නිසා තමයි මම මේ දෙවෙනි පාරත් මේක ගත්තේ.
අවසාන වශයෙන් හෑන්ඩ් ක්‍රීම් එක. අපි සත්කාර සියල්ලම කරාට පස්සේ අනිවාර්යෙන් හෑන්ඩ් ක්‍රීම් එකක් පාවිච්චි කරන්න ඕනේ. අත්වල තියෙන වියලි ගතිය, මෘදු ගතිය නැති කරලා දාන්න මේ හෑන්ඩ් ක්‍රීම් එකට පුළුවන්. ඊළඟට වැදගත්ම දේ තමයි ලිප් බාම්. මං කලින්ම පාවිච්චි කරේ මේ වැස්ලින් එකේ ලිප් බාම් එක. ඒක තොල් පැලෙනවට තොල්වල පාට අඩු කෙනෙක්ට නම් ගොඩක් හොඳයි. ලිප්ස්ටික් යූස් කරන්න ඕනෙත් නෑ, මේකේ පැහැයක් තියෙනවා. ඊළඟට මේ තමයි මගේ ස්ටෝ එකෙන් මම ගත්තු ලිප් බාම් එක. මේක ගුඩ් ලුක් එකේ ස්ට්‍රෝබෙරි ලිප් බාම් එක. මේකෙත් අපේ තොල්වලට පැහැයක් ගන්න පුළුවන්. මේකේ සුවඳත් හරිම හොඳයි. ඔයාලත් පාවිච්චි කරලා බලන්න. ඊළඟට පර්ෆියුම් පාවිච්චි කරන්න අකමැති කෙනෙක්ට නම් මේ වගේ කොලොන් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ගෑල් ළමයෙක් ළඟ අනිවාර්යයෙන්ම තියෙන්න ඕන දේවල් තමයි මං අද කතා කරේ. ඔයාලටත් මේ වීඩියෝ එක වැදගත් වුණා නම් ලයික් එකක් දාලා කමෙන්ට් කරගෙන යන්න. මං ඊළඟට අරන් එන්නම් මගේ හෙයා කෙයා රූටීන් එක. අදට මම ගිහින් එන්න. ඔයාලට සුබ දවසක්.